ආයිබෝවන් මිතුරනි. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ තිබෙන යුද්ධයත් සමග ඇමරිකාවත් බියට පත් කෙරවූ ඉරානයේ මිසයිලයක් පිළිබඳවයි. අපි එහෙනම් ඒ පිළිබඳව කරුණු කතා කරමු. ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ ආරක්ෂක අංශවල අවධානය දිනාගත් ඉරානය සතු ප්‍රබලතම මිසයිලයක් වන කොරම් ශහර් 4 ගැන සරල විස්තරයක් මම ඔබට කියන්නම්. කොරම් ශහර් 4 හි ප්‍රධාන ලක්ෂණ. මෙය ඉරානයේ සිව්වන පරම්පරාවේ ද්‍රව ඉන්ධන මගින් ක්‍රියා කරන මධ්‍යම දුර විදිනයකි. මීඩියම් රේන්ජ් බැලිස්ටික් මිසයිල්. ගමන් කළ හැකි දුර ඔබ දන්නවද? මෙම මිසයිලයට කොච්චර දුරක් ගමන් කළ හැකිද කියලා? කිලෝමීටර් 2000ක් පමණ දුර පරාසයක් මෙයට ගමන් කළ හැකි. බලන්න එතකොට කොච්චර දුරක් මේ මිසයිලය ගමන් කරන්න පුළුවන්ද කියලා. මෙහි ඇති පුපුරන ද්‍රව්‍ය රැගෙන යෑමේ හැකියාව පේලෝඩ් කිලෝග්‍රෑම් 1500ක බරකින් යුත් ප්‍රබල යුද ශීර්ෂයක් රැගෙන යා හැකිය. මෙය ලෝකයේ ඇති අනෙකුත් මිසයිල සමග සැසඳීමේදී ඉතා ඉහළ අගයක් ගන්නවා. ඇමරිකාවේවත් මෙවන් වූ බරක් රැගෙන යාමේ මිසයිලයක් තවම නිෂ්පාදනය කර නැති බවයි අඟවන්නේ. මෙහි ඇති වේගය කොච්චරක්ද කියලා ඔබ දන්නවද? වායු ගෝලයෙන් පිටතදී මෙහි වේගය මැක් 16ක් පමණ වන අතර වායු ගෝලයට ඇතුළු වන විට මැක් 8ක වේගයකින් ගමන් කරයි. මෙහි ඇති විශේෂත්වය කුමක්ද කියලා අපි කතා කරනකොට අංක 1 රේඩාර් පද්ධති මගහැරීම. මෙහි ඇති ප්‍රධානතම විශේෂත්වයක් තමයි රේඩාර් පද්ධති මගහැර යෑමේ හැකියාව. මෙහි ඇති දියුණු තාක්ෂණය නිසා සතුරු රේඩාර් පද්ධති වලට හසු නොවි ගුවන් ආරක්ෂක පද්ධති මගහැර ඉලක්කය වෙත යාමට මේට හැකියාව තියෙනවා. අංක 2 දියුණු පාලන පද්ධතිය. මිසයිලයේ මැද භාගයේදී එහි ගමන් මග වෙනස් කිරීමට සහ නිවැරදිව ඉලක්කය වෙත යොමු කිරීමට අවශ්‍ය පරිගණක පද්ධති මින් සමන්විත වෙලා තියෙනවා. අංක 3 සූදානම් වීමේ කාලය. ඉන්ධන පිරවීමෙන් පසු දිගු කාලයක් සූදානම්ව තැබිය හැකි නිසා හදිසි අවස්ථාවකදී ඉතා වේගෙන් ක්‍රියාත්මක කළ හැකි මිසයිලයක් තමයි කොරම් ශහර් 4 කියන මිසයිලය. මෙම මිසයිලය ප්‍රදර්ශනය කිරීමත් සමග මැද පෙරදිග කලාපයේ යුද ශක්තිය පිළිබඳ විශාල කතාබහක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙහි ඇති විශාල යුද ශීර්ෂය නිසා එකවර විශාල විනාශයක් සිදු කිරීමේ හැකියාව පවතිනවා. බලන්න එතකොට ඉරානය සතුව තියෙන බලය ඔවුන් තවමත් සංගවාගෙන ඉන්න බවයි අපිට පෙනෙන්නේ. අපි නොහිතන යුදමය බලයක් ඉරානය සතුව තියෙන බව මේ කාරණාවලින් අපිට පෙනෙන කාරණාවක්. ඒ නිසා මේ යුද්ධය ඉදිරියේදී ලේසි වෙන්නේ නැති බවයි අපිට මේ කාරණාවලින් හැඟෙන්නේ. ඇමරිකාවත් මේ වෙනකොට ටිකක් බියටපත් වෙලා තිබෙන බවක් පේනවා මේ මිසයිලය ප්‍රදර්ශනය කිරීමෙන්.